නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි ධර්මයේ ඉගෙනීමේ දෙවැනි දවසේ. අද අපි වන්දනාවට එකතු කරගත්ත සත්බුදු වන්දනාව. මේ සත්බුදු වන්දනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබිච්ච වන්දනාව. ඔබට මේ ගැන හොඳ සාක්ෂියක් දඹදිව ගියපු කාලෙක දකින්න පුළුවනි. ඒ තමයි සාංචියේ තොරන් වල කැටයම් කරලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වෙච්ච බෝධින් වහන්සේලා. ඒ වගේම ඒ කාලේ ඉඳලා ඒ සත්බුදු වන්දනාව තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. වන්දනාවකින් කරන්නේ ගුණ සිහි කරලා ගෞරව දැක්වීම. ඉතින් අපි ඒ වන්දනාවෙන් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරලා ගෞරව දැක්වීම. මේ සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා 7 නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කළේ. පින්වත්නි, මේ බුදුවරයන් වහන්සේලාගේ පහළවීම ඊ타ත්ම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ ලෝකේ මනුස්ස ජීවිතය ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් මනුස්ස ජීවිතය ලැබීම දුර්ලභ එකේ බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපිට කිය යුතු තරම්ම නැති දෙයක්. ඉතින් බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපිට ඉස්සෙල්ලා ඉගෙන ගන්න වෙනවා කල්පය කියන වචනේ ගැන. ඔබ අහලා තියෙනවද කල්පය කියන වචනේ? කල්පය කියලා කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පයකට අවුරුදු කීයක් විතර තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, මහණෙනි
කල්පයකට මේ තරම් අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් තියෙනවා කියලා අවුරුදු වලින් කියන්න බෑ කිව්වා. කල්පය කියන එක ඒ තරම්ම දිගයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එහෙමනම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. කල්පේ කොයිතරම් දිගයිද කියලා. උපමාවක් පුළුවන් කිව්වා. උපමාවක් දේශනා කළා. සතපුම් 4ක් දිග, සතපුම් 4ක් උස, සතපුම් 4ක් පළල ගලක් තියෙනවා, ලොකු කළු ගලක්. අවුරුදු 100කට වතාවක් කෙනෙක් මේ කළු ගල රෙදි කෑල්ලකින් පිහිදෙනවා. කාලයක් ගියාම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්පේ ඒ ඉවර නැහැ. දැන් කාලය ගැන බුදුරජාණන් වහන්සේ ওই කියන දේශනාව අපි තේරුම් ගන්නේ කොහොමද? මොකද හේතුව අපිට මේ අලුත් ලෝකේ විස්තර වලින් හම් වෙන්නේ මේ මිලියන ගණන් වලින් අවුරුදු මෙච්චර පරණයි පෘථිවිය මෙච්චර පරණයි කියලා. මේක අපිට තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකේ තියෙන එක දෙයක් නිසා. ඒ තමයි අනිත්‍ය. ඒ කියන්නේ මේ රොඩු කෑල්ලපව හොයාගන්න බැරි වෙන්නම මේ ලෝකේ අනිත්‍ය වෙලා යනවා හැම දෙයක්ම. ඒ නිසායි අපිට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඥානකින් ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එවැනි කල්ප ගෙවෙන ලෝකේ තමයි ඒ වගේ දැන් ඔය කියාපු කල්ප කියන කාල වගේ කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 7 නමයි. දැන් අපි ගම්මු ගෞතම බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2630කට කලින් මිනිස් ලෝකෙ ඉපදුනා. මේ දක්වා තාමත් අපිට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක් ඉපදුනාද? කෝටි සංඛ්‍යාත මිනිස්සු ඉපදුනා. මිනිස්සු ඉපදිලා මිනිස්සු මැරිලා යනවා. අඩු ගානේ සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නැහැ. එතකොට අපිට පේනවා ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළ වීම කොයිතරම් දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේට කල්ප 91කට කලින් දැන් අර කියාපු જાතියේ කාල පරිච්ඡේද 91කට කලින් මේ ලෝකේ පහළ වුණා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. එතකොට ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඒ ධර්මයේ කාලයක් යනකොට මිනිස්සු අතෑරියා. එතකොට ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ කල්ප 60ක් බුදුවරු නැහැ. ඒක බලන්න එක කල්පයක බුදුරෙන් වහන්සේ නම පහළ වෙලා පිරිනුවම් පෑවම ඊට පස්සේ කල්ප 60ක් ලෝකේ බුද්ධ ධර්මේ නැහැ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මයේ ලෝකේ නැහැ. දැන් කල්ප 60ක් එතකොට බලන්න මේ ධර්මයේ තියෙන කාල නෙමෙයි ලෝකෙ වැඩි. ධර්මයේ නැති කාලමයි. ඒ කල්ප 60 තුල ඉතින් මිනිස්සු කිසි කෙනෙකුට සතර අපායන් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ නැහැ.
ඒ ධර්මයේ නැති නිසා. ඊට පස්සේ කල්ප 60කට පස්සේ සිඛී වෙස්සභූ කියලා බුදුරජාණන් වහන්සේලා දිනමක් පහළ වෙනවා. මීට 31 වෙන කල්පේ. එතකොට ඒ කියන්නේ එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරන පිරිනමන පාලා කාලයක් ගිහිල්ලා ඒ ශාසනය නැතු යනවා. ඊට පස්සේ විසබෝ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පහළ වෙලා ධර්ම දේශනා කළා කාලයක් ගිහිල්ලා නැතුව ගියා. ආයමත් කල්ප 30ක් බුදුරයන් වහන්සේලා නැහැ. ඒ කල්ප 30 ගෙවුනට පස්සේ දැන් මේ අපි ගත කරන මේ කල්පය ලෝකෙට උදා වුණා. මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. මේ කල්පයේ ඉස්සල්ලාම පහළ වුණේ කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්. ඒ ධර්මය ඊට පස්සේ අතුරුදහන් වෙලා ගියා. මේ කල්පෙම ඊට පස්සේ පහළ වුණා බුදුරජාණන් වහන්සේ නමක් කෝණාගමන බුදුරජාණන් වහන්සේ. දැන් මේ කකුසඳ කෝණාගම කියන බුදුරජාණන් වහන්සේලා දිනම මේ ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප්‍රදේශයේමයි. ඒ කිට්ටුවම ධර්මාශෝක රජුරෝ ඒ තැන්වල මේ කුළුණු පිහිටෙව්වා. දැන් මේ කුළුණු කඩාවැටලා තියෙන පැත්තකට වැටලා. කකුසඳ කෝණාගමන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කාශ්‍යප. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඊට පස්සේ දැන් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ට බහිනකම්ම බුදුවරයෙක් නැහැ. ඒ තාම එකම කල්පෙම යන්නේ. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 දී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. උන්වහන්සේ පිරිනමන පෑවා. ඉතින් අපි ධර්මයේ අල්ල ගන්නවා අතාරින අය අතාරිනවා. ඉතින් දැන් මේ මහා භද්‍ර කල්පේ දැන් ඔන්න අපේ තාම කල්පෙ ඉවර වෙලා නැහැ. මේ ආයුෂ අඩු වෙගෙන ගිහිල්ලා මේ ආයුෂ අඩු වෙනවා අවුරුදු 10ට. කල්ප ඉවර වෙන්නේ නැහැ. මේ කල්ප ඉවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවසන් වුණාට පස්සේ. එතකොට මේ අවුරුදු 10ට අඩු වෙලා මිනිස්සු මේ සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන මිනිස්සු අතරින් ධර්මානුකූල ජීවත් වෙලා ටික මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 වෙනකම් බුදු කෙනෙක් නැහැ. දැන් මේ ලෝකේ අපි දැන්ටමත් දන්නවා දැන් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනමන පාලා අවුරුදු 2500 වෙනකොට දැන් මිනිස්සුන්ට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එක දැන් පුදුමයක් නේ. දැන් මිනිස්සු මගෙන් හරියට අහනවනේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පෞල් කන්න පුළුවන්ද ගෙවල් වල? අහනවා මගෙන්. ඒ කියන්නේ සැකමයි තියෙන්නේ. උන්වහන්සේ පිරිනමන පාල 2500ක් වෙනකොට මෙච්චර විචිකිච්ඡා නම් කාලයක් යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව. දැන්ටමත් විහිළුවක් මේක. එතකොට මේ බෞද්ධයි කියන ශ්‍රාවකයෝ වේශයෙන් ඉන්න අයම ඒක විහිළුවට ලක් කරනවා නම් තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත් මිනිස්සුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මේවා අතහැරලා මිනිස්සු හිතනවා නෑ මේ ජීවත් වෙලා ඉන්නකන් අපි හොඳක් අපි හොඳ කරන්නේ අපි මොකෝ වැරදි කරනවායේ
ඒ නිසා අපි හොඳට ජීවත් වෙලා අපි කාලා බිල සතුටින් ඉඳලා අනුන්ට උදව් කරලා අපි මෙල්ල යනවා කියලා තම් කරම ලෞකික වෙනවා. ඉතින් වැඩි ඈත නෑ යුගේ. ඊට පස්සේ ඉතින් මේක නැති වෙලා යනවා. ඊට පස්සේ අවුරුදු 80000ක් වෙනකන් ලෝකේ නෑ. දැන් තියෙයි නිකන් විභාග වලට ලියන්න. පොත්පත් වලට තිසීස් ලියන්න තියෙයි. ඊට පස්සේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙට අවුරුදු 80000ක් යනකොට කොච්චර කල් අපිට ඉපදි මෙරි ඒ තාක් ඉන්න වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පහළ වීම තමයි මේ මහා භද්‍ර කල්පයේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ. ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනම් පාලා ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණා කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදද කියලා කවුරුවත් දන්නේ නැහැ. සමහර විට කල්ප 100ක් 1000 බුදුවරයෙක් නැහැ. එහෙම තමයි මේ ලෝකේ හරි හිතන්න බැරි ලෝකයක්. ඒ කියන්නේ අපිට හිතන්න බැරි තරම්ම පුදුම සහගත ලෝකයක්. ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේලාගේ නේම දැනගන්න ඕනේ. ඒ උත්තමයන් වහන්සේලාට අපි මේ වඳින්නේ. නැත්තම් මම මේ විස්තරය කරන්න හේතුුනේ දැන් අපි සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනකොට ඔබට තව ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එතකොට අපි අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන කියනව නේද? ඒක ඇත්ත වශයෙන්ම අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හම්බ වෙලා නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හැටියට අපිට හම්බ වෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. මේ විස්තර තියෙන්නේ දීඝනිකායේ මහා පදාන කියන සූත්‍ර දේශනාවේ. ඒක බලලා ඕන කෙනෙකුට පුළුවන් මම මේ කියන කාරණේ ඇත්ත తත්‍ය සත්‍ය විස්තරේ තහවුරු කරගන්න. එතකොට අපි පුරුදු වෙන්න ඕනේ අපිට ලොකු ලාභයක් ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි සිහි කරලා වන්දනාමාන කරන්න ලැබෙනවා නම් සාමාන්‍ය ජීවිතේ මේ තෙරුවන් වැඳලා සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම් දන්නේ නැහැ. ඔබ දන්නවද එහෙම එකක්? ඒකට අපි බලමු අපි නිකන් බෞද්ධ කිව්වට ප්‍රායෝගිකව අපි කොයිතරම් ඈත් වෙච්ච බුදුදහමෙන් ඈත් වෙච්ච ජීවිත තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි බුදුදහමට ලං වෙන්න මේ අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට අපි දැනගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප්‍රයෝජනයි. පින්වත්නි අපි කතා කර හිටපු ඊයේ කතාබස් කරපු සූත්‍ර දේශනාවේ නම මොකද්ද? ඒක තමයි තමත් උගන්වන්නේ අපි. අபிසන්ද සූත්‍රය. අபிසන්ද කියවේ මොකද්ද? ගලාගෙන යන ගංගාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝම ඉබික්කවේ පුඤ්ඤාபிසන්දා කුසලාபிසන්දා සුඛස්සාහාරා. මහණෙනි සැපයට හේතු වන්නා වූ පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් හතරක් තියෙනවා කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් පින කියන වචනෙට වඩා ලොකු අර්ථයක් තියෙනවා පුණ්‍ය ගංගාව කියනකොට. දැන් ගංගාවක් කිව්වම ඒක මේ ඉවරයක් නේද? ගංගාවක් කියම ඉවරයක් නැතුව ගලනවා. ඒ ඉවරයක් නැතුව අවසන් වීමක් නැතුව ගලනවා පින. අවසන් වීමක් නැතුව ගලනවා කුසල්. කරුණු හතරකින්. ඒ හතරෙන් එකක් අපි ඉගෙන ගත්තා
ඉද බික්කවේ අරිය ශාවකෝ බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මහණෙනි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයකින් යුක්තව සිටී. ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. මේ නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයේ ඇතුව සිටින්නේ කොහොමද කියන වග උපමාවකින් අපි ඉගෙන ගත්තා. අර අවබෝධයක් නැති ශ්‍රද්ධාව මොකක් වගේ කියලාද අපි ඉගෙන ගත්තේ? පරණලක් වගේ කියලා. අවබෝධයකින් යුතු ශ්‍රද්ධාව මොකක් වගේ කියලාද අපි ඉගෙන ගත්තේ? ඉන්ද්‍රකීලයක් වගේ කියලා. එතකොට ඒකට අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි උගන්වන්නේ. ඒකට අපි pāli වචනයක් කී ඉගෙන ගත්තා ශ්‍රද්ධාව ගැන. මතකද? සද්ධාති තථාගතස්ස මතක නැහැ බෝධින්. ධර්මයේ ඉගෙන ගන්න ඕනේ පිපාසිත මිනිසෙක් වතුර බොනවා වගේ. දැන් අපි කියමු ඔබ හොඳටම පිපාසින් ඉන්නවා නම් ඔබ වතුර එකක් හම්බුනොත් කොහොමද බොන්නේ? අනිත් වෙලාවට බොනවට වඩා විශේෂයක් නැද්ද ඒක? මොකක්ද විශේෂය? වේගෙන් බීගෙන යනවා. ධර්මයෙන් කියන එක හැමතිස්සෙම ලැබෙන එකක් නෙමෙයි. හැමදෑම ලැබෙන එකක් නෙමෙයි. හැම තැනම ලැබෙන එකක් නෙමෙයි. හැම කාලෙම ලැබෙන එකක් නෙමෙයි. ධර්මයේ ලැබෙන්නේ නැති කාල, ධර්මයේ අතුරුදහන් වෙන කාල තියෙනවා ලෝකේ. ඔබ දන්නවද ධර්මයේ අතුරුදහන් වෙච්ච කාලෙක අපේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා රජෙක් වෙලා. ධර්මයේ නෑ ලෝකේ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. කටකතා වලින් අහන්න ලැබුණා මේ ලෝකේ බුදුවරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා කියලා. කටකතාවල් අහන්න ලැබුණා. කවුරුවත් දන්නේ නැහැ. ඒ මොකක්ද කියලා. ඉතින් මේ රජුරවන්ට පුදුම විදියට ධර්මයට කෑදරකමක් ඇති වුණා. ආසාවක් ඇති වුණා. ඇතිලා මේ රජුරුව මොකද කළේ? අඬබෙර පැතිරෙව්වා. බණපදයක් දන්න කෙනෙක් කියන්න කහවණු ලක්ෂයක් දෙනවා කියලා. කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ ගාන වැඩි කළා. කිව්වා බණපදයක් දන්න කෙනෙක් කියන්න ඇතෙක් බරට වස්තුව දෙනවා කිව්වා. කවුරුත් දන්නේ නැහැ. රජුරවන්ට දැන් මේ ධර්මයේ අහන්න දෙන ඕනකම වැඩි. රජුරවන්ට නමකුත් පැටුණා ඒ නිසා දහම් සොඬ කියලා. බණපදයක් අහන්න කැමති කෙනෙක් කියන්නේ බණපදයක් කියලා දෙන්න මට මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා කිව්වා. ඒ දන්නෙත් නැහැ. ඊට පස්සේ කිව්වා කවුරුහරි මට බුදුරජාණන් වහන්සේ නමකගේ බණපදයක් කියලා දෙන්න මම මේ මුළු රාජ්‍යෙම දෙනවා කිව්වා. ඒ දන්නෙත් නැහැ. බලන්න මේ බුදුරෙන් වහන්සේ මේ පාරමී පුරාගෙන යන කාලේ තිබිච්ච මානසිකත්වය. ඊට පස්සේ දහම්සොඬ රජතුමා කල්පනා කළා බුදුවරයෙකුගේ බණපදයක් බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති ජීවිතය මොකටද මට? මේට වඩා හොඳ මම මේ ධර්මය හොයාගෙන යනවා කියලා රජකම අත්හැරියා. අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඉතින් යනවා මේ ඔහේ යනවා. සක්‍ර දෙවියන් ඒ දිව්‍ය ලෝකේ මේ පරම්පරාවෙන් දෙවිවරුන්ගේ අතර එක ගාථාවක් කටපාඩමින් අරගෙන ආව දෙවිවරු ටිකෙක්. සක්‍ර දෙවිය මේ ගාථාව දන්නවා. සක්‍ර දෙවියන් දැක්ක මේ මනුස්ස ලෝකේ
මහා පුදුම මිනිසෙක් ඉපදිලා ඉන්නවා. ඒ තමයි බුදුරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අතරපු කෙනෙක්. ඊට පස්සේ සක්‍ර දෙවියෝ කල්පනා කළා මෙයාගේ මේ ධර්මයේ සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕනේ කියලා මහා වනාන්තරයේ ඇතුලේ දැන් මෙයා ඉන්නවා යක්ෂයෙකුගේ වෙස්යෙන්. ඉතින් මේ දහම්සොඬ රජුරෝ ගිහිල්ලා මුන්න ගිහිල්ලා කතා කරන් පස්සේ කිව්ව රජුරෝ කිව්වා මම මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයාගෙන මම මේ යන්නේ කිව්වා. යකා කිව්වා මම දන්නවා කිව්වා එක බණ පදයක්. මම ගාථාවක් දන්නවා කිව්වා බුදුරජාණන් වහන්සේ නමකගේ. අනේ එහෙනම් මට කියා දෙන්න කිව්වා. මට කියා දෙන්න වෙලාවක් නැහැ මට බඩගිනි කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙමනම් මට ඔය ගාථාව කියා දීලා ඉවරලා මාව ඕනනම් කන්න කිව්වා. එහෙම බෑ කිව්වා. එහෙම බෑ මට එතකන් ඉන්න බෑ මට බඩගිනි වැඩි කිව්වා. ඊට පස්සේ යකාම යෝජනා කළා මේ මං අර ගල් ඔබ අර ගල් කන්දරේ නගින්න. නගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මං ගාතාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පනින්න කිව්වා. මේ රජුරු කැමති වුණා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය හොයාගෙන ගිහපු ඇටි. අතීතේ. ඉතින් මේ කන්දර නැගලා පයින්කට ඉතින් දිව්‍යයන්ගේ වෙස්යෙන් මෙයා අල්ලගෙන වාඩි කරලා ධර්මය කියා දුන්නා. බලන්න ගාථාවක් නැති කාලේ. දැන් ඉතින් අපිට ධර්මයේ ලැබෙනකොට අපි ධර්මයේ හරියට මතක තියාගන්න ඕනේ. ශ්‍රද්ධාව ගැන කොහොමද අපි ඉගෙන ගත්තේ? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒව මේකේ අපිට ඒ කියන්නේ සමහර අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලු බැලමුට නිකන් ලාභයක් නෑ වගේ පෙනේ. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් මේකේ නුවණින් කල්පනා කරලා බැලුවොත් ලාභෙ තියෙන්නේ මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. එතකොට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය ගැන පැහැදීම. අනාථපිණ්ඩික සිටුතුමා බහලා තියෙනවනේ. අනේපිරි සිටුතුමාට පුතෙක් හිටියා. යාළුවෝ කට්ටියත් එක්ක රංචු ගහිලා යනවා. ධර්මය අහන්න යන්නේ නැහැ. රජුරු කල්පනා කළා මොකද්ද මේකට කරන්නේ කියලා හිතුවා. රජුරු ගිහිල්ලා කියනවා පුතේ ඔයාට මං කහවණු 500ක් දෙන්නම්. ඔයා ගිහිල්ලා මේ ජේතවනාරාමයට කියලා බණ අහලා එන්න. මෙයා හොඳයි කියලා යනවා. ජේතවනාරාමයට යන්නේ නැහැ. රවුම ගහලා ගෙදර යනවා. ගිහලා කියනවා මේ තාත්තේ මං ඔන්න ගියා කියලා කහවණු 500 ගන්නවා. දවස් ඒකට ඒ කාලෙත් ළමයි ඉඳලා තියෙන ඒ වගේ. එතකොට දවසක් අනාථපිණ්ඩික සිටුතුමා කල්පනා කළා දැන් මේ ළමයා දැන් මම කිව්වම යනවා. ගිහිල්ලත් ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. මෙහෙනම් දැන් මෙයා පාඩම් කරලා තියෙනවද කියලා බලන්න ඕනේ කියලා කිව්වා පුතේ අද මම ඔයාලට කවුණු 1000ක් දෙනවා. ඔයා ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. කිව්වම තමයි කෝ 1000 දෙන්නේ. දැන් එදා යාට යන්න වුණා. එයා ඉතින් මේ ජේතවනාරාමයට ගිහිල්ලා දැන් වාඩි වෙලා දැන් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න දැන් කල්පනා කරනවා. දැන් අහන එක මතක නැති යනවා. අහන එක මතක නැති යනවා. එතකොට දැන් මෙයා කල්පනා කරනවා මට මේ හරි වැඩේ වුණේ දැන් මට සල්ලි හම්බ වෙන්නේ නැහැ මේක මතක කරගත්තේ නැත්තම්. දැන් මතක නැති වුණාට අර්ථය වැටහෙනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දැනගත්ත මෙයා මෙතන වාඩි වෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න. ඇයි අද මේ
මේ බණ අහගෙන ගිහිල්ලා කාවන ටික ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ 이르දි බලෙන් තමයි යාට අමතක වෙන්නේ සැලැස්සේ. දැන් ඒ කියන මේ ආර්ථය මතක වෙනවා, ආර්ථය මතක් වෙනවා, ඒ වචන මතක නැතු වෙනවා. මේ ධර්ම දැන් ඒ දිගටම මෙයාට රැඳිලා ඉන්න සිද්ධ වුණා මතක හිටින්නකම්. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ තියාගේ කාරණේ හරි මම ගෙදර ගියා. ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා මේ සල්ලි ටික අරගෙන කෝ බලන්න අද ඔය ආහපු එක. අනේ තාත්ති මට සල්ලි එපා කියලා. මම මෙච්චර කාලයක් මේ ධර්මයේ ගැන දන්නේ නැතුව මගේ අතින් අඩුපාඩු වුණේ. ඒක සල්ලි වලට 탁සීරු කරලා ඉවර කරන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඉතින් ඒ නිසා ඉතින් අපි මේවෙන් ඉගෙන ගන්න ඕනේ මේ ධර්මයේ තියෙන වටිනාකම. එතකොට අපි ශ්‍රද්ධාව ගැන තමයි මේ ඉගෙන ගන්න. ඒ ශ්‍රද්ධාව කියන්නේ නිකන් ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධා දෙකක් තියෙනවා. ශ්‍රද්ධා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. අමෝලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා. මොකක්ද මේ ශ්‍රද්ධා දෙක? ඔව් අමෝලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ මේ මුලක් නැති පැහැදීම. rootless faith. ඒකේ මුල් නැහැ. සාමාන්‍යයෙන් අමෝලිකා ශ්‍රද්ධා තමයි 100ක් ගත්තොත් 100ටම තියෙන්නේ. ආකාරවතී ශ්‍රද්ධාවට එන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ දීලා කරුණු කාරණා තීරුම් අරගෙන එහෙම තමයි ඇති වෙන්නේ. එහෙම නැත්තම් දැන් අමෝලිකා ශ්‍රද්ධාවට ආපු කෙනෙකුට ඒ කියන්නේ මේ මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ අපහැදීමක් ඇති වෙන්න වැඩි වෙලාවක් යන්නේ. ධර්මයේ ගැන හිතේ අපහැදීමක් ඇති වෙන්න වැඩි වෙලාවක් යන්නේ. ශ්‍රාවක සංඝයා ගැන හිතේ අපහැදීමක් ඇති වෙන්න වැඩි වෙලාවක් යන්නේ. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට ඕන කරන්නේ අමෝලිකා ශ්‍රද්ධාව නෙවෙයි. අපිට ඕන කරන්නේ මොකක්ද? ආකාරවතී ශ්‍රද්ධා. ඒ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් ඊයේ අපි ඉගෙන ගත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9. අද අපි ඉගෙන ගන්නේ ධර්මයේ ගුණ 6. ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පටන් ගන්නේ කොහොමද? ස්වාඛාතෝ භගවතා ධම්මෝ. භගවතා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින්. ධම්මෝ කිව්වේ වදාරන ලද ධර්මය. ස්වාඛාතෝ. දැන් ස්වාඛාතෝ කියන වචනේ හැදිලා තියෙන්නේ සු අක්ඛාත කියන වචන දෙකකින්. අක්ඛාත කියන්නේ පවසන ලද්දේය. සු කියන්නේ මනාකොට. මනාකොට පවසන ලද්දේය. ඒ වගේ මේ සුයන්න දාල විශේෂයෙන් අපි කියන දේවල් තියෙනවනේ. මොනවද? ඔව් ගොඩක් විශේෂණ සුවිශේෂ. ඊළඟට ගොඩක් සිල්වත් නම් සුසිල්වත්. අපි කියන්නේ වගේ සුයන්න දාලානේ. එතකොට හොඳ චරිතවත් නම් සුචරිතවත්. ඒ වගේ වචනයක් තමයි මේ මනාකොට. සු අක්ඛාත කියන වචන දෙකෙන් තමයි ස්වාක්ඛාත. මනාකොට දේශනා කරන ලද්දේය. ඒක තමයි පළවෙනි ගුණය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. මොකද්ද පළවෙනි ගුණය? මනාකොට දේශනා කරන ලද බව. well preached. මනාකොට දේශනා කරන ලද බව. එතකොට ඒක
මෙන්න මෙහෙමයි විස්තර වෙන්නේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යය කියලා. ඒක තමයි මනාකොට දේශනා කළා කියන්නේ. මොකද්ද මනාකොට දේශනා කළා කියන එකේ තේරුම? මේ අවුලක් නැහැ. ආදි කියන්නේ පටන් ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ ධර්ම දේශනාවල පටන් ගැනීම සුන්දරයි. ආදි කල්යාණං. දැන් සාමාන්‍ය සමහරු තියෙනවා පටන් ගන්නව ලස්සනට මැද අවුල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම නැහැ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං. පටන් ගැනීම සුන්දරයි, මැද සුන්දරයි. සමහරුන්ගේ කතාවල් වල පටන් ගැනීමත් හොඳයි, මැදත් හොඳයි. ඊටු ටික අහගෙන ඉන්න බෑ, එපා වෙනවා. එක්ක අවුල් තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටන් ගැනීම සුන්දරයි, මැද සුන්දරයි, පරියෝසాన කියන්නේ අවසන් වීම. අවසන් වීම සුන්දරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවකම උන්වහන්සේ වදාළ ධර්මයේ ওই ලක්ෂණ තියෙනවා. ඒ කිව්වේ හොඳ ආරම්භයක් තියෙනවා. කල්යාණ වූ සුන්දර ආරම්භයක් තියෙනවා. උන්වහන්සේගේ දේශනාවල ඒ ආරම්භය ඉස්සරහට යනවා. සුන්දර වූ මැදක් තියෙනවා. හොඳ අවසන් වීමක් තියෙනවා. සුන්දර නිමාවක්. එතකොට ඒ ධර්මයේ මේ ලක්ෂණේ තියෙන නිසා තමයි මේ ධර්මය අහගෙන ඉන්න එක්කිනා අවබෝධ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහෙවත් ඔබ දැකලා තියෙනවද මේ අද එක කොටසක් දේශනා කළා ඉතුරු කොටස පස්සේ කියන්න තියෙනවද එහෙම එකක්? නැහැනේ. සම්පූර්ණ දේශනාව තියෙනවා. දේශනාව ඉවරනකොට ධර්මය අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ දේශනාව අහගෙන ඉන්න කෙනාට අවබෝධ වෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන විශේෂත්වයක්. මනාකොට දේශනා කරපු දෙයක තියෙන එකක්. ඊළඟට සාත්තං කියන්නේ අත්තං අර්ථ සහිතයි. ඒ කියන්නේ අර්ථ නැති වචන නැහැ. ඊළඟට සබ්බ්‍යංජන. බුදුරජාණන් වහන්සේගේ අර්ථ සහිත වචන දැන් pāli භාෂාවේ ලෝකයේ අනෙක් හැම භාෂාවකම තියෙනවා, අනිත් සෑම භාෂාවකම තියෙනවා නරක වචන. කුණුහරුප තියෙනවා. pāli භාෂාවේ නැහැ. වලන් විශේෂත් හැම භාෂාවකම තියෙනවා මිනිස්සුන්ට අපහාස කරන කෑලි, නිඳා කරන කෑලි, නරක වචන තියෙනවා. මේ pāli භාෂාවේ නැහැ. බුද්ධ දේශනා එකකවත් නැහැ. අර්ථ සහිතයි හැම වචනයක්ම. නිසාරු අර්ථ මේ වචනේ මෙතනට වැඩක් නැහැ කියලා අයින් කරන වචනයක් නැහැ. ඒකයි මේ අර්ථ සහිතයි. සබ්බ්‍යංජන කියලා කියන්නේ පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්තයි. පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්තයි. ඊළඟට කේවල පරිපූර්ණම් පරිසුද්ධං. කේවල පරිපූර්ණම් කියන මුළුමනින්ම පරිපූර්ණ. පරිසුද්ධං කිව්වේ පිරිසිදු. බ්‍රහ්මචර්යයන් කිව්වේ නිවන් මඟ. තමයි දේශනා කරන්නේ. එතකොට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ස්වාක්ඛාත කියලා කියන්නේ. දැන් ඔබ තේරුම් ගත්තද ස්වාක්ඛාත කියන්නේ කියලා? දැන් අපි හැමදාම ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කී අපි කොච්චර වැන්දත් අපි මොකක්ද මේ ස්වාක්ඛාත කියලා කියන්නේ කියන එක තේරුම දන්නේ නැත්නම් අපි හිත පහදිනවද? අපි හිත නොපහදින ධර්මයක් සරණං ගච්ඡාමි කියවට සරණ යන්න පුළුවන්ද? සරණ යන්න පුළුවන්ද? බෑනේ. සරණ යන්න නම් අපි මේ ධර්මයේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. නොදන්නා දෙයක් අපි සරණ යන්නේ කොහොමද? සරණ යන්න බෑනේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලක්ෂණ ටිකේ තියෙන්නේ මොකද්ද? එතකොට ආරම්භයත්
සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුතු මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ. එතකොට ඒ විදිහට ධර්මය ගැන මේකයි ධර්මය කියලා කියන්නේ කියනගෙන මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන අදහස අපේ හිතට ඇවිල්ලා නැත්තම් අපිට ධර්මයේ සරණ යන්න බෑ. ඒ කියන්නේ දැන් සරණ යනවා කියලා බොහෝ විට අපි නිකන් කියන්නම් වාලි ගිරව් වගේ අපි කියයි. දැන් ගිරව් කියන්නේ බත් කෑවද කියලා පුරුදු කරාම ගිරවත් ඒකම කියනවා. ඉතින් අපිට පුළුවන් දැන් අපි කියනවා පින්වත්නි එහෙනම් දැන් පන්සිල් ගම්මු කියලා දැන් මුත්‍තින් අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියන එකට ඔබත් කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබත් කියනවා. නමුත් අපි අහුවොත් එimhe මොකද්ද මේ ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබ සරණ ගියේ? අපි ධර්මයේ සරණ ගියා කියනවා. මේ ධර්මය මොකද්ද? කියන්න බෑනේ. තේරෙන්නේ නැහැ කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි මේ සරණ ගියා මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත ධර්මය කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මොකද්ද පින්වතුනි මේ මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුක්ත මුළුමනින්ම පිරිපුන් පිරිසිදු නිවන් මඟ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය විස්තර වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන චතුරාර්ය සත්‍ය අවබෝධයට නැඹුරු වෙලා පවතින දහම් කොටස් 37ක් උන්වහන්සේ විග්‍රහ කර දුන්නා. ඒකට අපි මොකද්ද කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන එකක් ගන්න ඔක්කොම 37ක් එතන තියෙනවා. අවුරුදු 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මුලැමැදාග සුන්දර අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශ කිරීම වලින් යුතු ධර්මයේ තමයි ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණම එකතු වෙලා තියෙන්නේ. දැන් උතන බෝධිපාක්ෂික ධර්ම 37ක් කියවනේ. ඔක්කොම ඉලක්කය වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේකට තමයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ. ඊළඟ ගුණය මොකද්ද? සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ මේ ජීවිතයේදීම අවබෝධ කර හැකි දෙයක්. මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කළාම මේ ජීවිතයේදී සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමි වෙනවා. ඊළඟට අනාගාමි වෙනවා. ඊළඟට රහත් වෙනවා. මෙන්න මේ කියන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්නා වූ පියවරවල් මේ ජීවිතයේදීම ඇති කරලා දෙන නිසා ඒ ධර්මයට සම්දිට්ඨිකයි කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්දිට්ඨික නැත්තම් කවුරුවත් සෝවාන් වෙනවද? නෑ, මනුස්ස ලෝකේ කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ නේද? කවුරුවත් සකදාගාමී වෙනවද? කවුරුවත් සකදාගාමී වෙන්නේත් නැහැ. කවුරුවත් අනාගාමී වෙනවද? කවුරුවත් අනාගාමී වෙන්නේත් නැහැ. කවුරුවත් රහත් වෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම මිනිස් ලෝකයේ එක්කෙනෙක් සෝවාන් වුණා. උන්වහන්සේගේ දෙවෙනි දේශනාවෙන් මිනිස් ලෝකේ 5 දෙනෙක් රහත් වුණා. මේ මොකද මේ වෙන්නේ? ධර්මයේ ස්වාක්ඛාතයි. ඊළඟට
සන්දිට්ඨිකයි. මේ ජීවිතේදීම අවබෝධය ඇති කරලා දෙන නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් එකක් හැටියට නෙවෙයිනේ. අපිට කාලය තිස්සේ අහන්න ලැබිලා තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට අවබෝධ කරගන්න පින් නැහැ. පින් මදි. අපි කරන්න ඕනේ ඒ නිසා මොකක්ද? පාරමී පුරාගෙන යෑමයි. අඩු ගණනේ පාරමී පුරනවා නම් කමක් නැහැ. එහෙම කවුරුත් පුරන පාරමිතාවකුත් මට නම් පෙන්නලා නැහැ. කට කතාවට විතරක් කියාගෙන යනවා වාද කරන්න. වාදෙට විතරක් කියනවා වාදෙට විතරයි මට නම් එක හම්බෙලා තියෙන්නේ. හැබෑවට නම් නෙමෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් කියන අදහසට වඩා බෞද්ධ සමාජය තුල තියෙන්නේ සම්දික්තික නෙවෙයි කියන අදහසයි. ඇත්තද බොරුද මම මේ කියන්නේ? සම්දික්තිකයි කියලාද හිතාගෙන ඉන්න ගොඩාක් අය සම්දික්තික නෑ කියලාද? සම්දික්තික නෑ කියලා නේද? ඉතින් අපි එතකොට අපි පහදින්නේ කොහොමද? අපේ හිත පහදින්නේ කොහොමද? අපි ශ්‍රද්ධාවට එන්නේ කොහොමද? අපි ශ්‍රද්ධාවට එන්න නම් මේ ධර්මයේ සම්දික්තිකයි කියලා අපේ හිත පහදින්න ඕනේ. එතකොට ධර්මයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේ ජීවිතයේදීම අවබෝධ කරන එකක්. සම්දික්තිකෝ. ඊළඟ ගුණය මොකද්ද? අකාලිකෝ. අකාලිකෝ කියන්නේ ඔව් කාලයකට අයිති නෑ. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් මේ අපි රස්සාවක් කරනවා කියමු. රස්සාවක් කරනකොට ඒ රස්සාවේ පඩි ගන්න එක්ක මාසයක් බලන් ඉන්න ඕනේ. අපි ගහක ගෙඩියක් අපි ගහක් මොනවා කුඹුරක් වැපරුවොත් බලාගෙන ඉන්න ඕනේ ආස්වැන්න ලැබෙනකන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම නෙමෙයි. හරියටම ධර්මයේ ප්‍රගුණ වෙලා ආවොත් ඒ ආපු වෙලාවෙම ප්‍රතිඵල තියෙනවා. ඒ මොකද හේතුව? ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහරු ඒ ධර්මයේ වැඩෙන ආකාරයට ඒක තියෙන්නේ. දැන් ධර්මය අවබෝධ කරන අයගේ මේ කාල වේල මේ එක්තරා පිළිවෙලක් තියෙනවද? පිළිවෙලක් නැහැ. සමහර උදේ එනවා හවස රාත් වෙනවා. ඒක සිද්ධියක් තියෙනවා. ඒ පොඩි ළමයාගේ වයස මේ අවුරුදු 7යි. අවුරුදු 7ක පොඩි දරුවෙක් මේ හොඳට සැපට ඇදිච්ච පින්වන්ත ළමෙක්. භද්‍රයාගේ නම. භද්‍ර කියන එකේ තේරුම සුන්දර කියන එක. ඉතින් දෙමව්පිය කල්පනා කළා මේ අපේ මේ ළමයාට මේ සැපසේ ජීවත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අම්මයි තාත්තයි කතා වුණා අපි මේ ළමයාව බුදුරජාණන් වහන්සේට බාර දෙමු. ළමයාට වරදක් වෙන්නේ නැහැ. කියලා මේ ළමයාට වඩාගෙන ගියා. ගිහලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ බොහෝම ආදරෙන් පතල කිව්වා මේ දරුවා ලබා ගත්තේ. ඔබ වහන්සේට මේ දරුවා පූජා කරනවා කියලා මේ දරුවා මේ බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ පිළිගත්තා. පිළි අරගෙන ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ සිඟිති දරුවා පැවිදි කරන්න මහා පුරුෂයෙක් වෙනවා කියලා. උදේ මහාන කළා හවස රහත් වුණා. අවුරුදු 7යි වයස. හවස උදේ මහානක පැවිදි කළා හවස නෙවෙයි රහතන් වහන්සේ නමක්. බලන්න එතකොට එයාගේ තියෙන කුසලතාවයේ උපරිමයට ඇදලා ගන්න මොකේද පුළුවන්? ධර්මයටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උපමා බැලුවොත් මේක දැන් මේ හොඳ ලස්සනට ගැලපෙනවා. දැන් අර භූමිජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. මිනිස්සෙකුට කිරි ඕනේ නම් එළදෙනෙකුගෙන් කිරි ගන්න ඕනේ නම් එයා කරන්න ඕනේ එළදෙනෙකුගේ කිරි වාජනයක් තියලා කිරි තනවුරුල්ලෙන් අදින්න ඉපෑ කිරි එන්න.
නමුත් කෙනෙක් ඉඳගෙන එළදෙනගේ මේ හොම්බ ඉස්සරහෙන් තියෙනවා බාල්දියක්. ඔළුව පාත් කරනවා අර ඔබනවා එකට. ඔබලා අන් දෙකෙන් අදිනවා. අනේ පින්වත් එළදෙන කිරි ලැබේවා. කිරි ලැබේවා පතපත. දැන් යන්නේ උදේ ඉඳලා හවස් වෙනකම් පැතුවත් මුළු ජීවිත කාලේ පැතුවත් කිරි එරෙයිද? බලන්න බුදුරජාණන්සේගේ උපමා අපේ පැතිල්ල වගේ තමයි. ඒ කවදාවත් ඒ කිරි එරින ප්‍රතිපදාවක් එතන නැහැ. පැතුවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිරි එරෙන්න නම් කිරි එරෙන තැනකට ගිහිල්ලා තනබුරුල්ලෙන් කිරි අදින්න ඕනේ. එතකොට තමයි කිරියක් කිරින්නේ. ඊළඟට එතනම තව උපමාවක් තියෙනවා. මේ තල ඕන කෙනෙක්, තල තෙල් ඕන කෙනෙක් සෙක්කුවකට තල දාලා කරකවන්න ඕනේ. එතකොට එන්නේ තල තෙල්. එයා එහෙම නැතුව සෙක්කුවකට වැලි දාලා කරකියුවා. තල තෙල් ඉන්න කියලා තල තෙල් ඉන්නේ නැහැ කියලා. ඒ උපමාවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රාර්ථනා වලින් ලබන එකක් නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකව ධර්මානුධර්ම ප්‍රතිපදාවකින් ලබන එකක්. එතකොට මේ ධර්මයේ අකාලික වෙන්නේ ඒකයි. මේ ධර්මයේ ඒ ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. අපිට මේ කාලේ වුණත් අපිට මේ කාලේ කියන්න බෑ. දැන් මේ යුගය ඉවරයි. දැන් ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා කියන්න බෑ. ඇයි පින් තියෙන අය ඉන්න පුළුවන්. ඕනතරම් පින් තියෙන අය ඉන්න පුළුවන් ධර්මයේ නැතුව අවබෝධ වෙන්නේ නැති. එතකොට යාට හරියටම පිරිසිදු ධර්මය අහන්න හම්බ වුණොත් මේ කාලෙත් යාට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ මොකක්ද ඊළඟ ගුණේ? ඒහි පස්සික. ඒහි කියන්නේ එන්න. ඒහි පස්සික. ඇවිත් එන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඊළඟ විශේෂ දේ තමයි ඒහි පස්සික කියන. ඇවිත් බලන්න. එතකොට උන්වහන්සේ වදාළ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිදින් බලන්න පුළුවන්. බලන්න තියෙන්නේ ඕපනයිකෝ තමා තුලින්. දැන් අපිට වෙලා තියෙන අපේ රටේ අයට තමා තුලින් නෙමෙයි බලන්න හදන්නේ. අසවලාගේ සීල් කොහොමද? අසවලාගේ භාවනාව කොහොමද? අසවලාගේ දහම් දැනුම කොහොමද? එහෙම බලන්න බෑ මේක. තමා තුලින් බලන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වයසක 100 කෙනෙක් මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ව 100ගෙන් 100 මේ දාන දෙනවද කියලා. අතරිකෝ ඔව් ස්වාමීනි, එහෙමයි ස්වාමීනි, මම දාන දෙන්නේ අනිත්‍ය වගේ නෙමෙයි හොඳට හිතලා කිව්වා. ඒ කොහොමද කියලා. මම සිල්වතුන්ම තෝරක දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔයා ගිහි කෙනෙක් නේ. ඔයා සිල්වතුන් එකට ජීවත් වෙලා ඉඳලාද සිල්වතුන් හොයන්නේ? කොහොමද ඔයා හොයන්නේ කියලා. කිව්වා ඔයා දාන දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා 100ට 100 ඔයා දාන දෙනකොට හිතන්න මම මේ දාන දෙන්නේ ශ්‍රාවක සංඝයාටයි කියලා. නැත්නම් යාට හොයන්න බෑ කිව්ව ඔය විදිහට. ඒක තේරුම මොකද්ද? අර මේ ධර්ම ඕපනායක නිසා. බාහිරින් බලලා හොයන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕපනායක කියන වචනේ සාමාන්‍ය තේරුම ගත්තොත් එහෙම පුද්ගලිකයි. දැන් අපි ගත්තොත් මෙතන අපි ඉන්නවා කියමු පිරිස. දැන් අපි අතර සද්ධාාවක් එක්කෙනෙකුට හරි ඇතුණොත් ඒක පුද්ගලික එකක් නෙමෙයිද? පුද්ගලික එකක්. කාගේ හරි හිතක් මේ සමාධිමත් වුණොත් පුද්ගලික එකක් නෙමෙයිද ඒක? පුද්ගලික එකක්. කවුරු හරි හොඳ සීලයක පිළිපදලා ඉන්නවා නම් ඒක යාගේ පුද්ගලික එකක් නෙමෙයිද? පුද්ගලික එකක්. කවුරු හරි හොඳට නෝනින් විමසනවා නම් ඒක යාගේ පුද්ගලික එකක් නෙමෙයිද? පුද්ගලික එකක්.
ඕපනයිකයි. එයා තමා තුළ ඇති කරගෙන පුද්ගලික එකක්. ඒ නිසායි ඕනෑම කෙනෙකුට මේ ධර්මය පින්ටින් එක්කිනට දියුණු කරන්න පුළුවන්. තව කෙනෙකුගේ පර්මිෂන් එකක් ගන්න ඕනේ නැහැ. තමන්ට ඒක දියුණු කරගන්න පුළුවන්. තමන්ට ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒක බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. බාහිර කෙනෙකුට බාධාවල් කරන්න බෑ. තමන්ට කරගන්න පුළුවන්. තමන් හරියටම සතර සතිපට්ඨානෙ වඩනවා නම්. ඒ මොකද මේ ධර්මයේ ඕපනායක නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ආච්චි කෙනෙක් හිටියා මේ දුප්පත් යන්නේන මන් නැති කන්න බොන්න නැති ආච්චි කෙනෙක්. මේ ආච්චි ඇවිදගෙන ගියනකොට මේ පටාචාරා භික්ෂුණියගේ ආරාමයට ගියා. දැන් ආච්චිට දානයක් ගෙනල්ලා. දැන් ඉතින් ආච්චිට කන්න දුන්න කෑම රහයි. දැන් ආච්චි කල්පනා කළා මම මෙතන අත්පතු ගාගෙන හිටියොත් මට මේ දැන් මෙතන හොඳ දානි හම්බ වෙන තැනක්. ඒ නිසා මට බඩ පිරින්න මොන හරි කාලා ඉන්න පුළුවන්. දැන් ඒක ආච්චිගේ ඔළුවට වැටුනේ මොකද්ද? ධර්මයේද කෑමද? කෑම. පටාචාරට ගිහලා කිව්වා අනේ භික්ෂුණී මම මෙතන උදපදව කරගෙන මං ඉන්නම්. හොඳයි ඉන්න කිව්වා. දැන් ඉතින් ඉන්නවා. එතන දැන් මෙයා දැන් ඊට පස්සේ මේ නැවතුනේ මොකටද? කෑමට. මේ ආච්චි කල්පනා කරනවා දැන් මම වයසක කෙනෙක්. හැමදේම මෙතන නවත්ත ගන්න එකක් නැහැ. මට මහාන වුණොත් මීට ලීසි. මට කොහොමද නිකන් හම්බ වෙනවන්නේ එතකොට? කියලා මේ පටාචාරාට කියනවා අනේ භික්ෂුණිය මම හරි කැමති පැවිදි වෙන්න. දැන් මේ පැවිදි වෙන හදන්නේ ධර්මය අවබෝධ කරගන්නද කෑමටද? කෑමට. පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අර කුස්සියේ ඉන්න බෑනේ. දැන් පටාචා භික්ෂුණී ඉන්නකොට මෙයාත් දැන් කොනේ වාඩිලා ඉන්නවා. දැන් භික්ෂුණිය ධර්ම දේශනා කරනවා. භික්ෂුණී ධර්ම දේශනා කරනවා කියන නෝනින් විමසලා බලන්න ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි බොරුද කියලා බලන්න. විමසලා බලන්න කියනවා. දැන් මෙහෙම කියනකොට දැන් අර අහගෙන ඉන්නවා. ඊට පස්සේ කපටාචාරා කියනවා මේ එකක්වත් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. පුළුවන්ද කියලා බලන්න. මෙහෙම කියන එකට අර අහගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මේකට ආස කරනවා. මේකට ආස කිරීම නිසා අපි දුක් විඳිනවා. බලන්න ඇත්තද නැත්තද? දැන් මේ ඔක්කොම දැන් අර හිතේ යොමු කරගෙන අහගෙන ඉන්නවා. ටික දවසක් යනකොට මෙයා කල්පනා කරනවා මොකද්ද මේ ලාමක කෑමට තියෙන ආසාව? මම මේ ධර්මයට ආස කරන්න ඕනේ කියලා මෙයා ධර්මය ප්‍රගුණ කළා. සුළු කලකින් රහතන් වහන්සේ නම බව මේ ධර්මයට ආස කරන්න ඕනේ කියලා මෙයා ධර්මය ප්‍රගුණ කළා. සුළු කලකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. එතකොට බලන්න එයා හිතපු නැති තැනකට එයා ගියේ කුමකින්ද? ධර්මයෙන්. එතකොට බලන්න ධර්මයේ විසින් මිනිසයා ඒතර ඒ ධර්මයේ පුද්ගලිකයි කියන එක තමා තුළට පමුණවා ගන්න පුළුවන් ධර්ම. දැන් එයා ආවේ වෙන කාරණයකට. නමුත් එයා ධර්මයට ගියා. එතකොට ඒක තමයි ධර්මයේ තියෙන මූලික ලක්ෂණය. අපි මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලක්ෂණේ තියෙන බව. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්‍ය ආගම් වලට හරියට මේ පහරක් වැදුනා. පහරක් වැදුනා කියන්නේ මේ මිනිස්සු ගැහුව බැන්න නෙමෙයි. මිනිස්සු යන්නේ නැතුව ගියා. ලාභ ලෝභ නැතුව ගියා. ඊට පස්සේ තාපසයෝ ටිකක් කතා වුණා. එතන හිටිය හරීම දක්ෂ තරුණ තාපසයෙක් සුසීම කියලා. තරුණ තාපසයෙක් හිටියා හරීම දක්ෂයි. තාපසයෝ ටික කිව්වා දැන් බලාපන් අපිට ජීවත් වෙන්න විදියකුත් නැහැ.
දැන් මිනිස්සු ඔක්කොම යනවා කිව්වා මේ අතෙන් යනවා කියලා බුදුරජාණන් වහන්සේ ගමකට යනකොට හරිය විරුද්ධයි. විරෝධي තියෙන හරියට. ඊට පස්සේ කිව්වා මේ එකම දෙයක් තියෙනවා ඔක්කොම රැස් කරලා කිව්වා මේ ළමයා හොඳයි කිව්වා සුසීම. සුසීමට කිව්වා උඹ ගිහිල්ලා මහාන වෙයන්. මහාන වෙලා ඔය කියන බණ කැලේ ටිකක් හොරකම් කරගෙන වරේ. අපිත් ඒකම මෙහෙ කියමු කිව්වා. මම මේ කාලේ වෙච්ච දේවල්. ඉතින් මොකද කළේ සුසීම ගියා. ආනන්ද හාමුදුර හම්බ වෙන්න ගියා. ගිලක ස්වාමීනි අනේ මට මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ. මට මේ ධර්මයේ ඉගෙන ගන්න මම පැවිදි කරන්න. බුදුරජාණන් වහන්සේ ගාවට සුසීම එක්කන් ගියා. ගිලක ස්වාමීනි මේ තරුණෙක් ඇවිල්ලා ඉන්නවා මේ මහාන වෙන්න ඕනෙලු. මහාන කරන්න කිව්වා. දැන් ඉතින් මහාන කළා. දැන් මෙයා මහාන වුණේ මොකේද? ධර්මයේ සොරකම් කරන්න. දැන් මහාන වෙලා දැන් මෙයා දැන් ඉතින් ධර්ම හොඳට අහගෙන ඉන්නවා. දැන් මෙයාට හොරකම් කරන්න මතකද ගන්න එපා දැන්. පොත්පත් තියෙන ලියා ගන්න. හොඳට මෙයා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට ඔය අතරේ මෙයාට පේනවා මේ වික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මහාන වෙච්ච කාරණේ සම්පූර්ණ කරගත්තා. බොහොම හොඳයි කියනවා. ඒ කියන්නේ ඒක තේරුම මොකද්ද? ඔව් මම දැන් කෙලිස් මිදුණා කියනවා. මෙයා දුවගෙන යනවා යා ගාවට. ගිහලා අහන මේ ඔබ කොහොමද මේක කරගත්තේ? අහනවා. ආලාන මේ දැන් ඔබ වහන්සේ කියවනේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඔබ වහන්සේ දැන් රාතන් වහන්සේ නමක් කියලා. ඔව් කියනවා. ඉතින් ඔබ වහන්සේට මේ 이르දිපාතේ හරි පාන්න පුළුවන්ද? බෑ කියනවා. ඔබ වහන්සේට පුළුවන්ද මේ දිවස් තියනවද? නෑ කියනවා. ඒතර ඔබ වහන්සේට මේ අනිත්‍යගේ හිත බලන්න පුළුවන්ද? ඒත් බෑ කියනවා. ඔබ වහන්සේට තියනවද කියලා අහනවා මේ අතීත ජීවිත බලන්න පුළුවන්. ඒත් බෑ කියනවා. ඉතින් මොකක්ද උනේ කියලා අහනවා. අපි මේ පඤ්ඤා විමුක්ත. අපි ප්‍රඥාව දිනු කරලා අපි මේක අවබෝධ කරගත්තා කියලා අනේ මට තේරෙන්නේ නැහැ කියනවා. ඉතින් ඔබ වහන්සේට තේරුණත් එක නැතත් එක අපි ප්‍රඥා විමුක්ත කියනවා. ඊළඟ රහතන් වහන්සේ ළඟටත් යනවා. ඒකම කියනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මට හරි ගැටලුවක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම ගියා. දැන් මොකද මෙයාගේ හිතේ තියෙන අරවත් එක්ක හොරකම් කරගෙන යන්නයි. අර සයිකික් පවර්ස් ටිකක් ඔක්කොම අරගෙන යනවා. ඊට පස්සේ විලකියවා මම මෙන්න මෙහෙම ඇහුවා. අහුවාම මෙහෙම දේශනා කළ මේ ඒගොල්ලෝ එහෙම නෑ කියනවා කිව්වා මේ සයිකික් පවර්ස් මොකුත් නෑ. නමුත් ප්‍රඥාව විමුක්ත ප්‍රඥාව දිනු කළා මේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේකේ තේරුම? බුදුරජාණන් වහන්සේ තර උත්තරේම දුන්නා. ගන්ධකී ඔහේ මේක තේරුම් ගත්තත් නැතත් ප්‍රඥා විමුක්ත තමයි කිව්වා. අන්න එතකොට තමයි යට උනන්දු ඇති උනේ මේක අල්ලන්න ඕනේ කියලා. දැන් දාන්නේ වෙනතු බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශ වලින් පුද්ගලයා ඕන තැනට ගන්නවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේක තෝරලා දෙන්න කියනවා. මට පැහැදිලි නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා. අවසන් වෙනකොට රහතන් වහන්සේ තමයි වෙනවා. ඊට පස්සේ එතනම මැද වැටෙනවා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම මේ ධර්මය අවබෝධ කරන අදහසින් මහණුණා නෙමෙයි කියනවා. මම මේක හොරකම් කරන් යන්න කියනවා ආවේ. නමුත් මට දැන් තේරුණා මට සමා වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා. දැන් මේකෙන් මොකද්ද පේන්නේ? ඒ කියන්නේ කෙනෙකුට තියෙනවා නම් නෝනින් විමසීමේ හැකියාව අර ලක්ෂණ තියෙනවා නම් අර ධර්මයේ දැන් බලන්න ස්වාඛාත කියන එක බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා. ඊළඟ වචනේ මොකද්ද? සම්දිට්ඨික කියන්නේ මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් එකක්. අකාලික කියන්නේ ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් එකක්. අතර ස්වාඛාත සම්දිට්ඨික අකාලික කියන කරුණු හතර නිකන් බාහිර වගේ පේන්නේ. ඊටු ටික ඔක්කොම ශ්‍රාවකයා ඇතුළට එන්න ඕනේ ඒවා. මොනවද ඒ? ඒ පස්සේ කැවිත් බලන්න. ඊළඟට ඕපනායක තමා තුළට පමනවා ගන්න ඕනේ. පුද්ගලිකව. ඊළඟ එක මොකද්ද?
පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. විඤ්ඤෝ කියලා කියන්නේ නුවණැති මිනිසයා. නුවණ තියෙන කෙනා. wise person. විඤ්ඤෝ. කිනක තේරුම විඤ්ඤෝහි කියන්නේ නුවණැති මිනිසෙන් විසින්. පච්චත්තං වේදිතබ්බෝ වින්මින් වශයෙන් අවබෝධ කළ යුතුයි. ඒකේ බෙදා ගන්න බෑ ඒක. දැන් මම ශ්‍රද්ධාව ඇති වුණා. ඒකින් කොටසක් තව කෙනෙකුට දෙන්න බෑ. එයා වෙනම ඇති කර ගන්න ඕනේ. තව කෙනෙකුට සීලය ඇති වුණා. ඒ සීලය වෙන කෙනෙකුට දෙන්න බෑ. එයා වෙනම ඇති කර ගන්න ඕනේ. තව කෙනෙක් සමාධිය ඇති කරගත්තා. ඒ සමාධිය තව කෙනෙකුට දෙන්න බෑ. එයා වෙනම ඇති කර ගන්න ඕනේ. ප්‍රඥාවත් එහෙමයි. මේ නිසා තමයි මේ පෞල් පිටින් නිවන් දකින්නවා කියන එක කෙරෙන්නේ නැත්තේ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ යසෝදරා දේවිය හිටපු පවුල. ඉතින් යසෝදරා භික්ෂුණියක් වෙලා රහත් භික්ෂුණියක් බවට පත් වුණා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් වුණා. යසෝදරාගේ අයියා දේවදත්ත නිරේ ගියා. යසෝදරාගේ තාත්තා සුප්‍රබුද්ධ උන්දෙත් නිරේ ගියා. ඒතර අපිට මේකෙන් පේන්නේ මොකද්ද? අපිට ඕන හැටියට පවුලේ කට්ටිය ගන්න බෑ. සමහරව හිතනවා අනේ අපේ අම්මවත් මේකට ගන්න නැත්නම් අපේ මහත්යව මේකට ගන්න නැත්නම් අපේ නෝනව ගන්න නැත්නම් අපේ ළමයිව ගන්න නැත්නම් එහෙම ගන්න බෑ. ඇයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණ තියෙන එක්කෙනා තම තමාට ආවේනික උත්සාහයෙන් වීරියෙන් ධෛර්යයෙන් තමන්ගේ දෙයක් හැටියට අවබෝධ කරගන්නවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ලක්ෂණ මේ ඉතිහාසෙත් එක්ක අපි ගලපලා බලන්න ඕනේ. දැන් අපි 2550ක ඉතිහාසයක් තියෙනවා මේ ධර්මයට. මේ ධර්මයේ මේ ලක්ෂණ තිබීම නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල මේ අපිට හැමතිස්සෙම පේනවා ඉතිහාසය තුල ඒ නුවණ තියෙන එක්කෙනා මේ ධර්මයේ අවබෝධ කරගන්නවා. එතකොට පින්වත්නි අනේ ධර්මයේ කෙරෙහි අපි පහදින්න ඕනේ. ඒතර ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ලක්ෂණ වලින් යුතු ධර්මයේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. දැන් මේ දුක නම් වූ ආර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමයට විවිධ වචන වලින් විවිධාකාරයෙන් විස්තර කර දෙනවා. ඒතර නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය. මොකද දුක්ඛ සමුදය කියන්නේ? තණ්හාව. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව. කාම තණ්හා කියන්නේ තේරෙනවා ඒක. කාම තණ්හා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට තියෙන ආසාව. දැන් කාම තණ්හාව තියෙන වෙලාවට අපිට භව තණ්හාව හොයන්න බෑ. විභව තණ්හාවත් හොයන්න බෑ. ඒ දැන් අපිට මතුවලා තියෙන්නේ මොන තණ්හාවද? කාම තණ්හාව නිසා. කාම තණ්හාව බැඳිලා තියෙනවනේ කාමච්ඡන්දයත් එක්ක. නීවරණයක් එක්ක තමයි තියෙන්නේ. එතකොට විභව තණ්හා කියන්නේ මේ පැවැත්මට තියෙන ආසාව. විභව තණ්හා කියන්නේ නැවැත්මට තියෙන ආසාව. එතකොට මේ තුනම නැති වෙන්න ඕනේ ධර්මය නිවන කරා යන්න නම්. දැන් කාම තණ්හා කියන්නේ මේ කාම පංචකාම වලට තියෙන ආසාව. භව තණ්හා කියන්නේ පැවැත්මට තියෙන ආසාව. දැන් කෙනෙකුට මේක අවබෝධයක් නැත්තම් හිතන්නේ කොහොමද මේ නිවනට තියෙන ආසාව විභව තණ්හාව කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. නෑ එහෙම වෙන්නේ නෑ. නිවන කරා යන්න නම් මේ තණ්හා තුනම ප්‍රහාණය වෙන්න ඕනේ. සමහර මගෙන් අහනවා මේ ඉතින් නිවනටත් අපි අවබෝධ කරන ආස කරනවානේ. ඒ කියන්නේ යාට ඕනේ වාදයක්. දැන් අපි ගත්තොත් අපිට අසනීපයක් හැදිලා ඉන්නේ. අපි මේ
අපි බලාපොරොත්තු වෙනවා අසනීප සනීප කරගන්න. ඒ වෙනින් අපි මේ වෛද්‍යවරු පස්සේ දුවනවා බෙහෙත් කරනවා. ඉතින් අපි මේ බෙහෙත් වලට ආසාවෙන් දෙය කරන්නේ. අපිට ඕනේ සනීප වෙන්නනේ. ආන් ඒ වගේ තමයි මේ නිවන කරා යනවා කියන එක දුකෙන් නිදහස් වීමේ අවශ්‍යතාවයත් එක්ක වෙන එකක්. දුක අවබෝධ වීමෙන් වෙන එකක්. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමසීමස බලන්න කියලා. දැන් නුවණින් විමසීමස බලන්න කියනවා ඇස ගැන, කන ගැන, නාසය, දිව, කය, මනස ගැන බලන්න කියනවා. ඊළඟට මේ නුවණින් විමසීම බලන්න අපිට මේකේ අනිත්‍යයි, මේක දුකයි, මේක මේ තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා අවබෝධ වෙන්න අපිට මේකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා. අවබෝධ වෙන්න තමයි ඕන වෙන්නේ. අවබෝධයක් නැතුව ඕන වෙන්නේ නැහැ. එතකොට මේ අන්නේ නිදහස් වෙන්න ඕන වෙන්නේ දුක අවබෝධ වෙන්න ඕනේ. දුක අවබෝධ වෙනකොට තමයි දුකට ඇලුම් කිරීම අතාරින්නේ. දුකට ඇලුම් කිරීම අතෑරියොත් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දේශනා කරනවා. මෙහෙම මේ අන්ධ මිනිහෙක් හිටියා. ඒ අන්ධ මිනිහයාට ඕන වුණා මේ ලෝකේ තියෙන ලස්සනම ඇඳුම ඇඳ ගන්න. ඉතින් යාළුවන්ට කියනවා මට මෙහෙම ලෝකේ මේ ලස්සන ඇඳුමක් අඳින්න ඕනේ මට. ඉතින් මොකද කරන්නේ? අපි ඇඳුමක් දෙන්නම් කියලා මොකද කරන්නේ? මේ අන්ධ මිනිහයාට අඳිනවා කැත්තම කැත ඇඳුමක්. දැන් ස්පේන්නේ නෑනේ. දැන් මෙයා මේ බාචු වගේ එල්ලගෙන දැන් මෙයා ටවුමට යනවා. ගිහලා කියනවා මේ බලාපල්ලා මගේ ඇඳුමේ ලස්සන. දැන් එයාට පේනවද ඒක? ඒ අන්ධනේ. අනිත්‍යත් මෙයා මොකද සතුටු කරන්න කියනවා අත ගාලා හරි වගේනේ. හැබැයිම ලස්සන ඇඳුමක් කියනවා. ඒ හැමෝම එයාටම එයාගේ අදහසටම තල්ලුව දුන්නා මිසක් මේක කියන්න විදියක් නැහැ. එයාට පේන්නේ නැහැ. දොස්තර මහත්තයා මොකද කරන්නේ? මෙයාට ඇස් වලට බෙහෙත් දානවා. දැන් ඇස් වලට බෙහෙත් දානකොට දැන් ඇස් දෙක පේන්න පටන් ගන්නවා. එතකොට එයා ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද දිහාද? ඇඳුම දිහා බලද්දි මෙයාට පේනවා මේ ලස්සනයි කියලා හිතාගෙන හිටියට මෙයාව රවට්ටලා බාචුවක් අඳලා. එතකොට එයාට මොකද හිතෙන්නේ? මෙවුන් මාව බොහොම කාලයක් තිස්සේ වංචා කරගෙන හිටියා කියලා. මේ වගේ තමයි දුක අවබෝධ වෙනකොට අපිට එදාට අවබෝධ වෙනවා මේ ඇස කන නාසය දිවකය මනස අපි වංචා කරලා තියෙනවා කියලා. පංච උපාදාන ස්කන්ධය විසින් අපිව රවට්ටලා තියෙනවා කියලා. එදාට තමයි අපි දකින්නේ. එදාට අපි මේක අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට දුක්ඛ නිරෝධාරය සත්‍ය නිවන ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. තණ්හක්ඛයෝහි ක්‍රාද නිබ්බාණං. නිවන කියලා කියන්නේ තණ්හාව නැතිවීමමයි. ඒතර දැන් තණ්හාව නැතිවීම තමයි නිවන අවබෝධ වීම කියන්නේ. දැන් තණ්හාව නැති වුණා නම් නැති වුණා කියලා අවබෝධ වීම කියන්නේ. දැන් තණ්හාව නැති වුණා නම් නැති වුණා කියලා අවබෝධ කරගන්නවා. එතකොට මේ අවබෝධයට වචනයක් කියනවා විමුක්තිය කියලා. දැන් දුක අවබෝධ වෙනවා. ඒ අවබෝධයට කියනවා විද්‍යාව කියලා. තණ්හාව නැතිවීමට කියනවා. තණ්හාව නිරුද්ධ වෙලා නිවන අවබෝධ වීමට කියනවා විමුක්තිය කියලා. එතකොට විද්‍යාව විමුක්ති කියන දෙක තමයි රහතන් වහන්සේට තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කර දෙනවා දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය. ඊළඟ ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය තමයි අර කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ආයිති වන්නේ. එතකොට මේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ওই ලක්ෂණ වලින් හෙබි ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරන. දැන් අපි ගත්තොත් එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමු. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භ කරන්න මොකින්ද අපි? සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්ප. ඊළඟට සම්මා වාචා. ඊළඟට සම්මා කම්මන්ත. ඊළඟට සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම. ඊළඟට සම්මා සති. ඊළඟට සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට පටන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ හික්මෙන ක්‍රම තුනක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා. එතකොට අපිට ඉස්සෙල්ලාම නිකන් පේන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැලැස්ම දිහා බලුවම ප්‍රඥා ඉස්සෙල්ලා තියෙනවා වගේනේ. අයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව කියන තුන තමයි සීල. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක තමයි සමාධි. ඒකට බැලු බැලමට පේන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා වගේද? ප්‍රඥා සීල සමාධි වගේද? මේකට සමහරව රැවටෙනවා. රැවටිලා කියනවා සීල සමාධි ප්‍රඥා නෙමෙයි ඔක තියෙන්නේ. ඔක තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියනවා. ප්‍රඥා සීල සමාධි නෙමෙයි සීල සමාධි ප්‍රඥා. මේකට සම්මාදිට්ඨිය ඉස්සරහට අරන් තියෙන්නේ. ඒ ප්‍රඥාවට අයිති එක ඉස්සරහට අරගෙන තියෙන්නේ මේකයි. මේ ශ්‍රාවකයාට අවබෝධයෙන් යුක්ත සීලයක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත සමාධියක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවක් පිණිසත් මූලික පදනම සකස් කරන්නේ පළවෙනි මාර්ගාංගය. මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට උවමනා කරන සීලය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට උවමනා කරන්නා වූ සමාධිය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූ ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වුණොත් සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වුණොත් ඊළඟට ඊළඟ එක ලැබෙනවා. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට සම්මා ඥාන, සම්මා විමුක්ති. රහතන් වහන්සේට ලැබෙනවා මේ දෙක. දැන් එතකොට ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන. ඔබ අහලා තියෙනවද මේ වචන? සීල සමාධි ප්‍රඥා ගාවට විමුක්ති ඥාන දර්ශන. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වුණාට පස්සේ විමුක්ති නිවන. විමුක්ති ඥාන දර්ශන නිවන අවබෝධ බවට තියෙන අවබෝධය. එතකොට ඒ කරුණු 10න් යුක්තයි රහතන් වහන්සේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වීම තුළ ඊතුරු එක වඩන එකක් නෙමෙයි වැඩුණ එකක්. විමුක්ති ඥාන දර්ශන. එතකොට අපි මේකෙන් මේ විදිහට පැහැදිලි කරගන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා තියෙනවා කියලා. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සම්මා දිට්ඨිය හරියට තිබුණ නැත්නම් සීලය කියලා එක ඒවා කරනවා. සීලය කියලා පංච සීලෙත් පෙරදි විදිහට විස්තර කරයි. ඊළඟට සීලය කියලා සීල් නොවන දේවල් සීලය කියලා පටලව ගන්නවා. සීලයට අයිති දේ හරියට අඳුන ගන්නෑ. ඊළඟට සම්මා සමාධියට එන්න බැරුව යනවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග එකක්වත් ඇති කර ගන්න හම්බ වෙන්නේ සම්මා දිට්ඨිය නැත්තම්. ඒකයි සම්මා දිට්ඨිය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය එකයි ඉදිරියට මේ අරගෙන තියෙන්නේ නිවන් මාර්ගය. එතකොට පින්වත්නි සම්මා දිට්ඨිය හරියට තිබුණොත් තමයි සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා සංකල්පයේ ඔය අපේ ඉදිරියට අපිට හිමිට ඒවා තෝරගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන ඒ දහම් කරුණු අපි ඉගෙනගෙන ඒ දහම් කරුණු කෙරෙහි අපේ හිතේ ඇති වෙන්න ඕනේ පැහැදීමක්. ඒ පැහැදීම ඇති වෙලා තමයි මේ ධර්මයේ කෙරෙහි මේ අපේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. එතකොට තමයි අවබෝධයෙන්ම තෙරුවන් සරණ යනවා කියන්නේ ඒකට. දැන් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා කියන්නේ දැන් හරියටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියොත් ඊට පස්සේ අපි මේ ඒ ධර්මයයි
ලෝකයේ අනිත් දේවල් අතර වෙනස හොඳට තේරුම් ගන්නවා. දැන් අපි ගමු මේ ආලෝකය ගැන දන්නේ කෙනාට අඳුරයි එළියයි අතර වෙනස දකින්න බැරිද? පුළුවන් නේද? ආලෝකය ගැන දන්නේ නැති කෙනාට අඳුරයි එළියයි ගැන හොයන්න බෑ. ආලෝකය ඒ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති එක්කිනා අනිත් ආගම් දිහා බලලා කියන ඒවැස් තියෙනවනේ හොඳ දේවල්. අරගෙත් තියෙනවනේ හොඳ දේවල්. අරගෙත් තියෙන හොඳ දේවල් කියන මිසක් වෙනස දකින්නේ නැහැ. දන්නේ නැතුව කියයි මේ විද්‍යාවෙත් තියෙන බුදුදහමනේ. ඔම කියන මෝඩය ඉන්නුන් හරියට මේ විද්‍යාවෙන් ඔප්පු වෙන්නේ මේ අලුත් පරීක්ෂණ බුදුදහමනේ ඔප්පු වෙන්නේ. කියන මේ හරි මෝඩය ඉන්නවා. ඒතර එකෙන් පේන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ලෝකේ වෙනම දකින්න බැරි කම. නමුත් හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බැලුවොත් එහෙම අපි හදාරලා විමසලා නුවණින් විමසලා බැලුවොත් අපිට පේනවා මේ ලෝකේ වෙන කිසිම ධර්මයකට මේ ධර්මයේ සමාන කරන්න බෑ. සමාන කරන්න බෑ. රතන සූත්‍රයේ තියෙන්නේ khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි. khයං කියන්නේ khයං කියන්නේ ක්ෂය කරන්නා වූ සියලු තණ්හා ආදී කෙලෙස් ක්ෂය කරන්නා වූ විරාගං නොවැල්මැති කරන්නා වූ khයං විරාගං අමතං අමරණීය වූ අමෘතය නිවන පණීතං ප්‍රණීත වූ නිවන ලබා දෙන්නා වූ යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ සමාහිත සිට්ඨති සාක්‍ය මුනිදන් වහන්සේ යම් ධර්මයක් වදාළසේක්ද නතේන ධම්මේන සමත්ති කිංචි ඒ ධර්මයට සමාන කිසිවක් නැත. එතකොට අන්නේ ධර්මයට සමාන කිසිවක් නැහැ කියලා අපිට පැහැදුනොත් ඒ පැහැදිච්ච කෙනාට පුළුවන් නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න අර ධර්මයේ කෙරෙහි. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? වෙන වෙන දේවල් අහනකට හිතෙනවා මේකමනේ තියෙන්නේ අරකේ තරකනේ තියෙන්නේ මේකේ කියලා. එයාට අර මේ වෙන් වශයෙන් දකින්න බැරුව යනවා. අවබෝධයෙන්ම මේක තේරුම් ගත්තොත් එයාට වෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයේ තියෙන මේවා මේ ලෝකෙ වෙන කොහේවත් නැහැ කියලා. අන්න එතකොට තමයි යාට නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අපි කියමු දැන් ඔන්න බෞද්ධ කියලා අපි කියාගෙන ඉන්නවා. තව කෙනෙක් මේකට විරුද්ධව මොකක් හරි කියනවා. මෙයා මොකද කරන්නේ? එයා සක්ක ගහනවා. ඒකත් හරි තමයි. බයිනකට හරි තමයි කියනවා ඒක. මොකද හේතුව? එයාට ඒක නිවැරදිව ස්ථාවරේ ඉන්න බෑ. ඊට පස්සේ කවුරු මොන හරි විරුද්ධව කිව්වොත් ඊට පස්සේ එයා ගන්නවා ඒ විරුද්ධ කියපු වචනේ. අරගෙන එයා කියාගෙන යනවා. මේ වගේ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවබෝධයෙන් පැහැදුනේ නැත්තම්. ඒ නිසා පින්වත්නි මේ අවබෝධයෙන් පැහැදෙනවා කියන එක මිනිස්සෙකුට කරගන්න ලැබුණොත් මං හිතනවා එයා මේ ලෝකේ ඊටාම පින්වන්ත කෙනෙක් කියලා. වාසනාවන්ත කෙනෙක් කියලා. මේ අවබෝධයෙන් පැහැදීම ඇති කරගත්තොත් ඒ පැහැදීම දැන් අවිච්ඡ ප්‍රසාද කියන්නේ අපි උපමාවක් කියවනේ මොකක් වගේද ඒක තියෙන්න ඕනේ? ඉන්ද්‍රකීලයක් වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඇති වෙන පැහැදීම තියෙන්න ඕනේ ඉන්ද්‍රකීලයක් වගේ. ඒ ඉන්ද්‍රකීලයක් වගේ තියෙන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දැනගත්තොත් විතරයි. ධර්මයේ දන්නේ නැත්නම් ඒ ඉන්ද්‍රකීලයක් වගේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල ওই ලක්ෂණේ තියෙන බව මොකක්ද? ඒ ස්වාක්ඛාත, සම්දිත්තික, අකාලික, ඒහිපස්සික, රූපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ලක්ෂණේ යුක්තයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ
මම ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ ධර්මයයි කියන කාරණේට එන්න ඕනේ. එතකොට දැන් ওই විදිහට ධර්මයේ ගැන තේරුම් අරගෙන හිත පහදින්න නම් අපිට යම්කිසි නුවණක් ඕනේ නේද? දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මාගේ මේ ධර්මයේ කවුරුන් උදෙසා කියලාද? ප්‍රඥාවන්තින් උදෙසා කියලායි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුනාගන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක් තමයි මේ ධර්මයේ හඳුනාගන්නේ. ප්‍රඥාවන්ත කෙනා අපිට හොයන්න බෑ එකපාරට මොන විදියද කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ මං කිව්වේ දැන් ඉඳුල්පත් කණ්ඩ ආපු ආච්චි. බත් කණ්ඩම මහාන වෙච්ච ආච්චි. රාතන් වහන්සේ නමක් උනේ කොහොමද? එතකොට ඒ ආච්චි තුල ප්‍රඥාව තිබුණේ නැද්ද? තිබුණා. සත්‍යක කියලා හිටිය ඒ කාලේ හරි ඉස්කෝල කෙනෙක්. ඒ කාලේ තිබිච්ච ඩිග්‍රීස් ටික ඔක්කොම ගහලා කොච්චරද පඬිත වැඩිකම එයා බඩට ලොකු පටියක් බැඳගෙන හිටිය විශාල බෙල්ට් එකක් පඬිතකම බඩටත් බෑලා. එතකොට ධර්මය ඇල්ලුවද? නෑ. ධර්මය ඇල්ලුවේ නෑ. බුදුරජාණන් වහන්සේ දමනය කළා. දමනය කරපු නිසා මේ යා බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ අන්තිමට සරණ ගියා මට මතක හැටියට. නමුත් වේගෙන් ධර්මය අල්ලන්නේ කවුද? මේ අහිංසක පැත්තලින් අහිංසක අය. බුදුරජාණන් වහන්සේ කාලේ දවසක් එක්කෙනෙක් ඒ වගේම 100 කෙනෙක් මේ බත් කන්න හොය යනවා තන. එනකට සෙනෙක වට වෙලා ඉන්නවා. හිතුවා මේ කෑම බෙදෙන තැනක් වෙන්නේ නැති කියලා ගියා. ගියාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න දැන් මේ පිරිසත් එක්ක ධර්ම දේශනා කරමින් ඉන්නවා. මම බැලුවා මේ කෑම දෙන්න තැනක් නෙමෙයිනේ. ආපු එකේ මම මොනවද කියන්නේ කියලා අහගන්න ඕනේ කියලා අයින් එකකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කයි වෙලේ මෙයා තමයි මෙතන ඉන්න අයකින් වේගෙම ධර්මය අල්ලන්නේ කියලා. ධර්ම දේශනා කළා, ධර්මය අවබෝධ කළා යා. සෝතාපන්න වුණා. ඒක අපිට පේනවා මේ ප්‍රඥාවන්ත මිනිසයා එයා උපතින් ගේන්න ඕන එකක් මේක තියෙනවා කියලා. උපතින් ගේන්න ඕනේ නෝනින් කල්පනා කරන්න පුළුවන්කම. ඒක මේ බලෙන් දෙන්න බෑ කියලා අපිට නිකන් තේරුම් ගිලා තියෙනවා දැන්. දැන් අපි දන්නේ නෑ හැබැයි අපිට ඒක කොච්චර දුරට තියෙනවද කියලා ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම විමස බලන්න ඕනේ. හැබැයි මෙහෙම එකක් අපිට ඒක ගැන හිතන්න පුළුවනි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන එක්කිනාට ඒ ධර්මයේ මතක හිටිනවා. මතක හිටිනවා කියන තේරුම කටපාඩම් හිටිනවා කියලා නෙමෙයි. ඒ ධර්මයෙන් මෙන්න මේ විදිහට මම මේ ජීවිතය ගැන බලන්න ඕනේ කියන පණිවිඩය යනවා. ඊට පස්සේ ආ මේ විදිහට නෝනින් විමසන්න පටන් ගන්නවා. අවබෝධ වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ප්‍රඥාවන්ත කෙනා ගැන තියෙන්නේ කොහොමද? මුහුත්තම් පිචේ විඤ්ඤු අන්විඤ්ඤු කියන වචනය ආවා. මුහුත්තම් පිචේ විඤ්ඤු පණ්ඩිතම් පයුරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහාසු පරසංයත. විඤ්ඤු කිය අර බුද්ධිමත් එක්කෙනා මොහොතක් හනාති ජීවහාසු පරසංයත. විඤ්ඤු කිය අර බුද්ධිමත් එක්කෙනා මොහොතක් හරි නුවණ තියෙන කෙනෙක් වැසුරු කරනවා නම් වහා ධර්මය අවබෝධ කරගන්නවා. ව්‍යංජන රසය දන්නා දිව වගේ. ඊළඟට තියෙනවා යාව ජීවම් පිචේ විඤ්ඤෝ යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති. අඥාන පුද්ගලයා මුළු ජීවිත කාලෙම ඇසුරු කළා. නසෝ ධම්මං විජානාති. යා ධර්මය දකින්නේ නැහැ. දබ්බී සූපර සංයතා. මේ හොද්දි දාපු හැන්දක් වගේ කියනවා. එතකොට අපිට පේනවා මේ අපිට වාසනාව කියන එක තියෙන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගන්න. හැබැයි වාසනාව පිටට පේන්නේ නැහැ. අපි තුල තියෙන බව අපි දන්නේ නැහැ. ඒකයි අපි තුල මේ වාසනාව තියෙනවා කියලා දැනගන්නේ
අවබෝධයෙන්ම ශ්‍රද්ධාවේ පිහිටපු දවසට. අවබෝධයෙන් ශ්‍රද්ධාව පිහිටපු දවසට අපිට තේරුම් ගන්න පුළුවනි අපිට මේ ධර්මයේ. මොකද හිත පහදින්න පටන් ගන්නේ වාසනාවට තමයි. අයි නෝනින් මෙනෙහි කරනවනේ ධර්මයේ. මෙනෙහි කරන එකට මේ හිත පහදින්න පටන් ගන්නවා. පහදින්න පටන් ගන්නකොට මේ ශ්‍රද්ධාව පිහිටනවා. ඇද පේන්නේ. දැන් සමහරව ඉන්නවා මේ හොඳට අහනවා. අහගෙන ඉඳලා මොකක් හරි ඇදයක් ගන්නවා උස්සරහට. අරගෙන ඉවරලා මේ ඇදේ තමයි උලුප්ප කතා කරන්නේ. ධර්මය අල්ලන්න බෑ. බුදුන් එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා ධර්මයේ ඇද හොයන්න බණ අහනවා නම් එයා මේ කරුවල පැත්තේ තියෙන හඳ වගේ කියනවා. කරුවල පැත්තේ හඳ කරුවල වෙලා යනවා මිසක් එළිය වෙන්නේ නැහැ. ඇද හොයන්න ධර්මය අහනවා නම් දිය සිඳීගෙන යන තැනක ඉන්න මාළුවෙක් වගේ කියනවා. ඒ මාළුව මැරිලා යනවා මිසක් වතුර හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ කියනවා මේ ධර්මයෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා ධර්මය අහනකොට අහන්න ඕනේ අවබෝධ කරනවා කියන අදහසින්. අවබෝධ කරනවා කියන අදහසින් අහන එකට කියනවා අට්ඨේකත්තා මානසිකත්තා ඕහිත සූතෝ ධම්මං සුනාති. මම මේක අවබෝධ කරගන්නවා කියන අදහසින් කන් යොමු කරගෙන බණ අහනවා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ධර්මය අවබෝධ වුණේ ඒ අයට තමයි. මම මේක අවබෝධ කරනවා කියන අදහසින් කන් යොමු කරගෙන බණ අහන එක්කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ඒක යම් කිසි කෙනෙක් එහෙම මේ දැන් අපි අහලා තියෙන ඔබ අහලා තියෙනවනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මේ මිනිස්සු ආගෙන ඉඳලා මාර්ගඵල ලැබුවා කියලා. ඒක වෙන හැටි දේශනා කරලා තියෙනවා. ඒ තමයි ඔය අට්ඨීකත්වා මානසිකත්වා ඕවිත සෝතෝ ධම්මසනත් මනාකොට අවධානයේ 100%ක් යොමු කරගෙන කන් යොමු කරගෙන බණ අහනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු සවන් දෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඉතින් හඬ ඒ හැකියාව උන්වහන්සේගේ වචන ඔක්කොම ඉතින් බලපානවා. ඊට පස්සේ ඒ අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එයාගේ පංච නීවරණ සංසිඳෙනවා. සතර සතිපට්ඨාන හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනම අවබෝධ වෙනවා. අන්න ඒකයි අහගෙන ඉඳිද්දි ධර්ම අවබෝධ වෙනවා කියලා කියන්නේ. හැබැයි අපි මේ ජීවිතේදී අපි එහෙම එකක් පුරුදු කරොත් අපිට ඒක නොවැරදීම මේ ජීවිතයට හෝ ඊළඟ ජීවිතයට උපකාර වෙනවා. එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි ඊයේ දවසේ ඉගෙන ගත්ත ගුණ 9. ශ්‍රද්ධාව ඇති කරගන්න ආකාරය ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගත්තා උන්වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? ධර්මයේ